Apple එකෙන් මීට දවස් 3-4කට කලින් තිබ්බ WWDC ඉවෙන්ට් එකේදී iOS 27 බීටා version එක ගැන officially announce කරා. මේ අප්ඩේට් එකත් එක්ක Apple performance improvement ඒ වගේම powerful AI එකක් තවත් ගත්තොත් customization option ගොඩක් සමග iPhone experience එක තවත් smart වෙන විදිහේ features ගොඩක් මේ iOS 27 බීටා එකෙන් ලබා දීලා තියෙනවා. ඔයාගේ iPhone එකට මේ iOS 27 අප්ඩේට් එක හම්බ වෙනවද? ඔයා මේ iOS 27 අප්ඩේට් එක දාන්න ඕනේද? ඔක්කොම විස්තර අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. iPhone 11 එකට වැඩිය උඩ ඕනම ෆෝන් එකකට මේ iOS 27 අප්ඩේට් එක අපිට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. තවත් ගත්තොත් iPhone SE 2 එකටත් අපිට මේ iOS 27 අප්ඩේට් එක සපෝට් කරනවා. දැන් අපි එහෙනම් iOS 26 එකේ තිබ්බ නැති iOS 27 එකට ආපු ෆීචර්ස් ගැන කතා කරන්න යන්න. iOS 26 එකත් එක්ක ආපු liquid glass feature එකට ගොඩක් කට්ටිය කැමති වුණේ නැහැ. මොකද ඒකේ transparent ගතිය අඩු කරගන්න බැරි හින්දා. ඒක සොලියුෂන් එකක් විදිහට Apple එක iOS 27 එකත් එක්ක ඒ transparent ගතිය adjust කරගන්න පුළුවන් feature එකක් දීලා තියෙනවා. මේක ඇත්තටම iOS 27 එකත් එක්ක ආපු සුපිරි helpful feature එකක්. තවත් මේ iOS 27 එකේ මම ආසම feature එකක් තමයි Siri AI කියන්නේ. මේ Siri AI එකට ගොඩාක් ලොකු අප්ඩේට් එකක් Apple එකෙන් දීලා තියෙනවා. දැන් මේ Siri AI එකට අපිත් එක්ක normal conversation එකක් වුණත් build up කරන්න පුළුවන්. ඒ කියන්නේ ChatGPT, Gemini වගේ වුණත් අපිට Siri එක දැන් කතා කරන්න පුළුවන්. තවත් ගත්තොත් මේකට දැන් apps ඇතුලේ task උනත් කරන්න පුළුවන්. තවත් ගත්තොත් Messenger, photo, mail වගේ app control කරන්නත් මේ Siri AI එකට දැන් පුළුවන්. තවත් අපිට Siri AI එක පාවිච්චි කරලා screen එකේ තියෙන දේවල් analyze කරන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට කවුරු හරි වත් එක කතා කරනවා නම් හිමාලය ගැන වගේ කන්දක් ගැන ඔයාලන්ට ස්ක්‍රීන් එකේ හිමාලය ගැන විස්තර සහ ෆොටෝ වගේ දේවල් මේ Siriට දැන් පෙන්වන්න පුළුවන්. තව ගත්තොත් අපිට මේ iOS 27 එකත් එක්ක battery optimization ඒ වගේම app optimization අපිට බලා ගන්න පුළුවන් වෙයි. iOS 27 එකත් එක්ක අපිට AI photo editing tool එකකුත් හම්බ වෙනවා. මේ වම් පැත්තේ තියෙන්නේ iOS 26 එකෙන් කරපු object removal එකක්. මේ දකුණු පැත්තේ තියෙන්නේ iOS 27 එක තියෙන iPhone එකකින් කරපු object removal එකක්. ඔයාලන්ට පැහැදිලි වෙනසක් පේන ඇති iOS 27 එකට Apple වෙන් කරලා තියෙන AI features ගැන. ඒවත් එක්ක මේ iOS 27 එක iOS 26 එකට වැඩිය ගොඩාක් ඉස්සරහින් තියෙනවා කියලා අපිට පෙන්වා දෙන්න පුළුවන්. මේක තමයි දැනට ඇවිල්ලා තියෙන විස්තරات එක්ක iOS 27 බීටා එකෙන් මට ඔයාලන්ට කියන්න පුළුවන් විස්තර. තව චූටි features ටිකක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි ඔය map එකේ graphic එකෙන් පොඩ්ඩක් වැඩියෙන් පෙන්වන ඒවා වගේ ඒවා. ඒ වගේම අර AI editing tool එකේ අපිට photo framing කියලා photo එක අපිට කැමති ගානට adjust කරලා AI වලින් generate කරගන්න පුළුවන් චූටි feature එකකුත් තියෙනවා. අන්තිම පාරට මට කියන්න තියෙන්නේ ඔයාලා iOS 27 update එක එනකන් ඉන්න අප්ඩේට් එක දාන්න. iOS 27 බීටා version එක download කරගන්න එපා. මොකද මේක බීටා version එකක්. මේකේ bug ගොඩක් තියෙනවා. ඒකින්ද ඔයාලා ඔයාලගේ ෆෝන් එකේ risk එකේ දාගන්න නැතුව iOS 27 original update එක එනකන් ඉවසන් ඉන්න. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එකේ මොකක් හරි දැනගත්තා නම් ඔයාලා අනිවාර්යෙන් like එකක් දාන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ අඩුපාඩු මොනවද කියලා අනිවාර්යෙන් පල්ලෙහා comment කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. හැමෝටම සුබ දවසක්.